समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं विराजस् सुमन्तु सद्मुक्तदं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स पामुच्च बहुलावत केमं पत्तेत भिक्खवोति श्रद्धावंत वासनावंत गुणवंत सत्पुरुष महात्मे बुद्ध शासने उत्कृष्ट माहेगी वटिना उतुम पिंका අනිත් ඒවා වටින්නේ නැහැ නෙවෙයි වටිනවා. මේක ඊට වැඩි වටිනවා. මොකද බුද්ධ ශාසනයේ ලොකුම පින්ක ඈ මොකද ආධාරණතා කටින පින්ක නෙවෙයි. කටින කරම මොනවද හම්බෙන්නේ? සුගතිය යනවා, දෙවිවරු වෙනවා, රජවරු වෙනවා, සිටුවරු කියලා ඊතෝ තින්සේ මහා කප්පේ නාවිදාන දුපති ආරපති චක්කවන්ත සිරින්දවේ නිවන් නැතුව අනිත් ඔක්කොම තියෙනවා නේද අපි කියන එක තමයි ඔක්කොම එක කියලා ඒක මතක තියාගන්න ඔය ලෞකික ලෝකෝත්තර කියන දෙකක් තියෙනවා ලෞකික ලෝකේ කල හැකි ඉහළම පින්කම් කටිනේ අටමහා කුසලයෙන් පළවෙනි එක හැබැයි ලෝකෝත්තර මගේ බුදුහාමුදුරුවෝ කියන්නේ ඊට වැඩි වටිනා පින්කම් කියනවා කියලා. මේ ලෝකේ තියෙන වටිනම පින්කම් වලට බුදුහාමුදුරුවෝ දීපු නම තමයි විමුක්තායතන. විමුක්තිය පිණිස කළ යුතු දේ. නිවනේහි දොර හැර ගැනීම පිණිස කළ යුතු දේ. පංච විමුක්තායතන. මොනවද? පළවෙනි එක ධර්ම දේශනේ. මේ මම කරන්නේ හැමදාම උදේ ඉඳන් රැ වෙනකම් මම උදේ දවස් 365 දවසක් දිවනේ දොර ඒ බණ කියද්දි රාග සිත්, ද්වේෂ සිත්, මෝහ සිත් දෙන්නේ නැහැ. එසා මම වඩන්නේ නිවන. එසා අවබෝධයෙන් බණ කීම විමුක්තියට මඟ. දෙක ධර්ම ශ්‍රවණය ඔයත් හරියට බණ ඇහුවා. හරියට අරන් නිකන් ඉවෙන්ට් එකක් කවර් කරන්න නෙමෙයි. දැන් සමහරව අද කොට පින්කම් කරන්නේ එහෙම. ඉවෙන්ට් එකක් කවර් කරා. ආවා ඉඳගත්ත පැයක් හිටිය ෆොටෝ ටිකක් ගහගත්තා Facebook එකට. ඒකත් ඉවරයි. නේද? කම් ඉවෙන්ට් ටාගට් කවර් කරන්න පින්කම් කරත් එපා. අවබෝධය. අර ආවා මැස් දෙකෙන් කම් දෙකෙන් මුළු හිතේ ශරීරේ හොඳට බලහන් මේ ධර්මය මගේ හිතසුව පිණිස එතකොට රාගසිත, ද්වේෂසිත, මෝහසිත දෙන්නේ නෑ ඔබ වඩන්නේ මම. තුන්වෙනි එක මොකක්ද? ධර්ම සත්‍යයනේ පිළිත් කියනවා කියන්නේ. නිතර නිතර ධර්ම සත්‍ය හැබැයි ඉතින් අර කියනවා වාගේ දෙන්නේ අවබෝධයෙන් ඒ බුදුහාමුදුරු දේශනා කළ බුදුහාමුදුරු කියන්නේ අසංකේය කල්ප ලක්ෂ 4ක් පෙරම් පුරලා සූත්‍ර දේශනා මහා ගණනාවක්. නේ අපිට දේශනා කරලා තියෙනවා කොටස් වශයෙන් ගත්තාම 84000ක් තියෙනවා. සූත්‍ර දේශනා වශයෙන් ගත්තාම ත්‍රිපිටකේ 18000. නේ මේවා මොකටද බුදුහාමුදුරුවෝ දේශනා කළේ? අපිට මතුරන්නට සත්‍යයනා කරන්නේ නෑ. අපිට පටලෙන්නේ බුදුහාමුදුරුවෝ මේ ඔක්කොම කිව්වේ අපිට අවබෝධ කරගෙන ජීවිතේ ක්‍රියාත්මක වෙන්න. ඒ නිසා සත්‍යයනේ අවබෝධයෙන් තොරයි නම් ඔයයන්ට ලැබෙන්නේ තාමත්ම අඩු කුසලයක්. ඒක ඥාන විප්‍රයුක්ත කුසලයක්. ඥාන සංප්‍රයුක්ත වෙන්න නම්
මෙහි අර්ථ විමසමින් ඔයත් සත්‍යයන් කළ යුතු ඒක විමුක්ත ආයතනය. නිවනටමයි දොර ඇරෙන්නේ. හතරවෙනි ධර්ම මානසිකාරය. යම්කිසි දහම් කාරණයක් පොළොවේ තියාගෙන නැවත නැවතත් ඒ ඔස්සේම හිත දුවවන්න පුළුවන් නම් මානසිකාරය. අන්තිම එක භාවනාව. ඔන්න විමුක්තිය ලබ හැකි ආකාර පද. අද මොනවද මේ කරන්නේ? ධර්ම දේශනේ ධර්ම ශ්‍රවණේ මානසිකාරයක් වෙන්න පුළුවන්. නිසා ඔයත් හැමදෙනාට මට අපි ඔක්කොටම තාමත් වටිනා ටික. දැන් බණ ටිකක් අහමු. බණ අහන වෙලාව. අද ධර්ම දේශනාවේ මාතෘකාව පින්වත්නි මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනාවක කුංචි කොටසක්. මේ සූත්‍රේ නම චූල ගෝපාලක සූත්‍රය. මොකද සූත්‍රේ නම? චූල ගෝපාලක සූත්‍රය. හරි ලස්සනට දක්ෂ ගෝපාලි සහ මෝඩ ගෝපාලි ඇසුරු කරගන්නේ බුදුහාමුදුරු හොඳ ලස්සන කතාවක් කියලා දීපු එකක්. මම කෙටියෙන් කියන්නම්. බුදුහාමුදුරු දවසක් ගංගානම් ගඟයි වැඩිනකොට උන්වහන්සේ භික්ෂු සංඝයාට කතා කළ මහණෙනි කියලා ආමන්ත්‍රණය කළා. භික්ෂුන් වහන්සේලා ස්වාමීනි කියලා ඉඳ ගන්නවා. බුදුහාමුදුරු කියනවා පෙරමුවා මතක් වුණා. පරම කතාව. මහණෙනි ගංගානම් ගඟ මීට කාලයකට කලින් වැහි 4 මාසෙ මුහුදට වැහැලා වතුර පිරීලා ඉතිරිලා යන මට්ටමට ගලා. දියසුලි කැරකෙනවා, සැඩ රළ පහර වදිනවා. ගඟේ කොච්චර වතුර තියෙනවද කියලා හිතා ගන්නවත් බැරි මොහොතක මෝඩ ගොපල්ලේ කරක්කංචුවක් අරගෙන එනවා මෙතෙන්ට. එයා ගඟට බහින්න ඕන තැන දන්නෙත් නැහැ, ගඟෙන් ගොඩ එන්න ඕන තැන දන්නෙත් නැහැ, ගැඹුර දන්නෙත් නැහැ, සලාවටුම සුලි කැරකුම දන්නෙත් නැහැ, මොකවත් දන්නේ නැහැ. එතරම් දන්නේ නැහැ, මෙතරම් දන්නේ නැහැ, මොකවත්ම දන්නේ නැහැ. හැබැයි ඉතින් මෝඩයා මොකද කරන්නේ? හරක් ටික දක්වනවා මහගාල් දානවා. බුදුහාමුදුරුවෝ කියනවා මහණෙනි ගවයෝ කොහොම වතුරට ගහගෙන ගියා. සුලි කැරකුමට අහු වුණා, සලාවටුමට අහු වුණා, කැරකිලා ගල්පරවල වැඩි හරක් ඔක්කොම මුහුදටම ගලාගෙන ගිහිල්ලා විනාශ වුණා. මොකද හේතුව? ගෝපාල මෝඩයි මහණෙනි. ඒ වගේම මහණෙනි ලෝකේ ශාස්ත්‍රවලුත් බිහි වෙනවා. සංසාරයට හේතුව දන්නෙත් නැහැ, හේතු නැති කිරීම දන්නෙත් නැහැ, මායයට හේතු දන්නෙත් නැහැ, මායයෙන් නිදහස් වීම දන්නෙත් නැහැ. මරණයට හේතු දන්නෙත් නැහැ, මරණයෙන් නිදහස් වීම දන්නෙත් නැහැ, සමුදය දන්නෙත් නැහැ, වය දන්නෙත් නැහැ. සසරට බහින්න ඕන කොතනින්ද දන්නෙත් නැහැ, ගොඩ එන්න ඕන කොතනින්ද දන්නෙත් නැහැ. සසරේ තියෙන සුලි කරකුම් මොකවත්ම දන්නේ අනුගාමිකයන්ට කියනවා මම මැව්වා සතුටින් ඉඳපල්ලා. අනේ මිනිස්සු පවක ඇයිද යෝනි කිව්වේ නේ මට කාන්නේ ඊයේ පෙරේදා එකේ උස කාන්දකින් පයින්න පියාඹට දෙයියෝ එකට පියාඹන්න කුඩු වෙලා මැරුණා නේ සමහරු කියනවා මේ බුද්ධ ධර්මයේ කිව්වට අපිට පව නෑ ඇයි කියලා අපේ දෙයියෝ කියලා තියෙනවා දෙයියෝ මවලා තියෙන අපිට මරා කාණ්ඩ තියෙනවා අතවන්නේ ධර්මයේ වෙනස් වුණාට කර්මය එකයි ධර්මය වෙනස් වෙන්න පුළුවන් බුද්ධ ධර්මයේ කතෝලික ධර්මයේ හින්දු ධර්මයේ ඉස්ලාම් ධර්මයේ කර්මය එකයි එනිසා මිනිස්සු මෝඩ ශාස්ත්‍රවරු කියන දේවල් අහලා හැමදාම සසරේ දුකටපත් වෙච්ච එකයි බුදුහාමුදුරුවෝ නැවතගෙන මහණෙනි ඊට කාලයකට පස්සේ අර වගේම ගඟ ගලන්නේ. ගඟේ හොඳටම සැඩ පහර තියෙද්දි සුලි කැරකුම් තියෙද්දි සලාවටුම් තියෙද්දි දක්ෂ ගොපල්ලෙක් ආවා මේ ගඟ ළඟට හරක් රංචුව දක්කේ. එයා ගඟේ ගැඹුරක් දන්නවා, වතුර මට්ටමක් දන්නවා, තීර්ථයක් දන්නවා, ගොඩබිමක් දන්නවා, ගඟට බහින්න ඕන තැනක් දන්නවා, සුලි කැරකෙන තැනක්. හැබැයි එක හරකෙක්වත් දන්නේ නැහැ වතුරට. බලන්න එකෙක්වත් දන්නේ නැහැ. මෙච්චර දැනගෙන එයා මොකද කළේ? තමාගේ ගවරංචුව වටේට ගිහිල්ලා බෝ පරිනායකයෝ ටික තේරුවා. කවුද බෝ පරිනායක? ගවතාක්. නේ? ගවතාක්. අඹේවල පැත්තේ ගියා ඉන්නවා. නුවරඑළිය ගියාම යනවා නෑ බලන්න ඔක්කොම
අඹේ වල කිරිපත්ටි ගියා ඇති නේද? ඔගේ උඩට බලාගෙන ඉඳි අන්තිමට ඉවර වෙන්නේ කාගේ? දැන් මහ විශාල හරකෙක් ඉන්නවනේ අලියෙක් වගේ. ඒක නාමයට පවවල දුදා බෝඩ් එකක් ගහලා තියෙනවා. මොකක්ද? පට්ටි ගායා. නේද? අන්න උන්ට තමයි ගෝ පරිණාමයක් කියන්නේ. රැළේ ඉන්න ශක්තිමත්ම පිරිමි හරකා. එයාගෙන් තමයි සරු ජනිතය ඔක්කොම හදන්නේ. හැම පිරිමි සතාම ඉතුරු කරගන්නේ නැහැ. ශක්තිමත්ම එකා ඉතුරු කරන්නේ. ගෝ පරිණාමකයෝ පිට තේරුවා. දැක්කුවා වතුරට. උන්ට මොකද පින්වත් යර වතුර පාර දෙක හරිපටව වගේ සැඩවල කපාගෙන තියසුලි වලක්වගෙන ගගේ ගැඹුරු තැන් හොයා උන් ගැඹුරු තැන් මග හැරලා ගොඩ බිම් වලින් ලස්සනට යනවා දිය කපාගෙන. ගවරල දැන් දන්නවා අපිටත් පුළුවන් උන් යනවා. විශ්වාසය ඇති කළා ඉස්සෙල්ලා. විශ්වාසය ඇති වෙච්ච ගොපල්ලා මොකද කරේ? ඊළඟට තේරුවා ධම්මගාව බලවගාව දමණය වෙච්ච බලවත් හරක්. ඒගොල්ලෝ ටිකක් අරරංචුම පිටිපස්සට අමුණනවා. ගෝ පරිණාමකයන්ගේ පස්සෙන් වැටිලා ඒගොල්ලෝ දෙහා පැත්තට. ඒගොල්ලෝ ඉවර වේකදී ඊළඟට තේරුවලු වච්චතරෝ වච්චතරෝ. ඒ කියන්නේ විශේෂකාර වස්සෝ වැසියෝ. උන්ට තියෙන විශේෂ අංගලින් නයිනවා කකුල් වලින් ගහනවා එහා පැත්තේ කාට හොම්බේ නයිනවා. තමයි සින්නේ. මොනුත් ඉතින් දකල හරි ගියාලු පස්සේ. මොකද උන් ඉස්සරහින් යවන්නේ නැහැ. ඉස්සරහින් යවුවොත් මොකද වෙන්නේ? උන් ගියොත් වෙන පාරවල වල පින්වත්නි නඩේම යනවා වැරදි පාරවල. මූලිකත්වයේ දුන්නේ නැහැ. උන් ගියේ වැඩි හිටියන්ගේ පස්සේ. බණ කතා වලින් අපිට ලස්සන ජීවිත දර්ශනයක් කියලා දෙනවා. මතක තියාගන්න. බණ කතාවක් ඉගෙන ගන්නදී මේක නිකන් කතන්දරේ නෙමෙයි. ඒක යට තියෙන සමාජ විද්‍යාත්මක පසුබිම මනෝ විද්‍යාත්මක ඔක්කොම ලස්සනට කියවගන්න. මේ තමයි ලෝකේ ජීවත් වෙන්නේ. දැන් දඟල හරි ගියා. මොකද උන්ට විශේෂ ඇගේ තියෙන හයිය පාවිච්චි. ඉතුරුනේ කවුද? කිස බලකෝ ගාව. බුදුහාමුදුරුවෝ කියනවා ලෙඩ වෙච්ච ඇට පෑදිච්ච හරක් ටික උන්ට කිව්වා යමන් පුතා. දැන් උනුත් බලන්නේ කියා උන් ඔක්කොම ගියා නම් අපිට බැරි කම දැන් කනමැල අල්ලගෙන හරි උනුත් ඇදීදී ගියා. ඉතුරු නාමු එදාම වසකටව ඉපදිච්ච වැසියෝ දෙතුන් දෙනෙක්. උන්ට කිව්වලු යමන්. මව්වැසි දොරකොර ගන්න හඬින් මව්වැසිගේ බඩයකට වෙලා ඒ වස්සොත් එහා පැත්තට ගියා. බුදුහාමුදුරු කියන එක්කෙක්වත් සැඩවලට අහු වෙලා මුහුදට ගියේ නැහැ. මොකද්ද මහණෙනි? ගෝපල්ලා දක්ෂයි. ආගේ වගේ සමහර ශාස්ත්‍රවල පහළ වෙනවා මහණෙනි. සසරේ බලින්න ඕන තැනක් දන්නවා, ගොඩ එන්න ඕන තැනක් දන්නවා, මායයට හේතුත් දන්නවා, මරණයෙන් නිදහස් වීම ගැනත් දන්නවා. සමුදයක් දන්නවා, වයක් දන්නවා, ඇතිවීමක් දන්නවා, නැතිවීමක් දන්නවා. එවැනි ශාස්ත්‍රවලුගේ දේශනාව අනුගමනය කරන මිනිස්සු සසරේ අකලට විනාශ වෙන්නේ නැහැ. එහෙම කියලා බුදුහාමුදුරු ලස්සන කතාවක් කියනවා. මොකක්ද? මහණෙනි ඒ දක්ෂ ගෝපාල වෙන කවුරුත් නෙමෙයි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බුදුහාමුදුරු විස්තර කරනවා කවුද මේ හරක්කාංශ? මහණෙනි අර ඉස්සරහින් මෙවපු ගෝපරිණාමකයෝ වෙන කවුරුත් නෙමෙයි රහතන් වහන්සේලා. අන්න අපිට පෙන්වුවා මේ ධර්මයේ අනුගමනය කළොත් සාරිපුත්ත මොග්ගල්ලාන ආනන්ද නන්දරාහු ඔය යන්නේ. එයාලට පුළුවන් මංගලට වෙන්නේ. අසල දේශනාවක් කියන ආනන්ද හඳුරන්නේ එක්තරා මෙහෙණියක් කාමයෙන් දැවිච්චි. ආනන්ද හඳුරන්නේ කියන නැගෙන්නේ රාගය නිසා උපන්සිත රාගය නිසාම යට කරන්න උත්සාහ කරනවා. මාන්නය නිසා නැගීච්ච ශරීරය මාන්නය නිසාම නැති කරන්න උත්සාහ කරනවා. මොකද්ද මේ කතාව? මොකද ආසාව අපිට ආසාව නිසා ලෝකේ පැවැත්ම වැඩි වෙන්නේ අනන්තරුත් කියනවා ආසාව පාවිච්චි කරන්න අනිත් පැත්තට කවුරු හරි කෙනෙක් සෝවාන් වුණාම ඔබට අනේ ඉතින් එයා විතර මටත් දෙපෑ ඒක මාතෘකාවක් දෙන්න දෙපෑ මාතෘකාවේ අන්න ඒවට පාවිච්චි කරන්නකෝ ආසාව මාන්නේ අපි සසර දික් කරන්නේ සසර කෙටි කරන්නත් පාවිච්චි කරන්න කොහොමද කොහොම අලුතෙන් දෙකක් සෝවාන් වෙච්ච උන්ට විතරද පුළුවන් ඇයි මට බැහැ බලන්න නේද අපි අද ඔක්කොම
වැරදි පැත්තටමනේ පාවිච්චි කරන්නේ. හොඳ පැත්තටත් ඒවා පාවිච්චි කරගන්න වටිනවා. ඒ නිසා රහතන් වහන්සේලාගේ පරිණාමය දෙක. දෙවනියට ගිය ධම්මගාව බලවගාව කිව්වේ අනාගාමියයි. ඇයි ඒගොල්ලන්ට දමණය වෙච්ච බලවන්ත හරක් කිව්වේ? ආයි කොහෙවත් නැවත හැරීම නැත. අනාගාමියා එන්නේ නැහැ කිව්වත් නේ උපදින්නේ නැහැ. ඒගොල්ලෝ මරණයෙන් පස්සේ කොහෙද පහළ වෙන්නේ? සුද්ධාවාස බ්‍රහ්මතරි අවිහ අතප්ප සුදස්සි අකනේ ඔය පහේ ඉපදිලා එහෙදි ඊතුරු සංයෝජන පහ දුරු කරලා එහෙම වෙනවා පා. සානාගාමී කියන්නේ දමණය වෙච්ච බලවන්තයි. බුදුහාමුදුරුවෝ කාටද කිස බලකෝ මේ වච්චතරෝ වච්චතරිය කිව්වේ. ඒක විශේෂකාරය කිව්වේ. සකුටාගාමීයි. බලන්න බුදුහාමුදුරුවෝ දීපුණා. අද මේ හාමුදුරුවෝගේ අඩපාඩු වෙච්ච ගමන් මිනිස්සු කලබල. බුදුහාමුදුරුවෝ සකුටාගාමීයට කිව්වේ විශේෂකාරය කියලා. ඇයි? කාමරාගය ඇත, පටිගය ඇත. ඒවා තුනී කරලා විතරයි නැති කරලා නැහැ. ඒත් හරියට ධර්මයේ ඉගෙන ගන්න. එතකොට කලබල. ඊයකදී තමයි ඕස්ට්‍රේලියාවට ගිහින් මහත්තයෙක් හාමුදුරුවනේ මේ හාමුදුරුවෝ කරන ඒවා නිසා අපි ශාසනය ගැන කලකිරෙනවා. මං කිව්වා උන්නේ ශාසනයට කලකිරෙන්න එපා, සසුනට කලකිරෙන්න එපා, සසරට කලකිරියා. කලකිරෙන්න ඕන මොකේද? සසර පිළිබඳව නිසා ශාසනය ගැන ඔයත් ධර්මයේ දන්නේ නැත්නම් හැමදේම කලකිරීම විතරයි. ඔය ඉතින් ප්‍රශ්න තිබ්බනේ පිටපත් මේ ශාසනය. දැන් ගොඩක් මිනිස්සු හිතන හාමුදුරුවෝගේ අඩපාඩුවක් කොහෙන් හරි වීඩියෝ කරලා දැම්මම Facebook එකේ හාමුදුරුවෝ බය වෙලා සද්ද නැතුව ඉන්නේ කියලා. වෙයිද එහෙම? නෑ දැන් 2500ක් පැනලා. තව එන්න වැඩි වෙනවා මිසක් ඕවා අඩු වෙන්නේ නෑ. ඔක ලෝක ස්වභාවය. එසා මතක තියාගන්න මිනිස්සු ධර්මයෙන් ඈත් වෙන්න කෙලෙස් ස්වභාවයෙන් වැඩි වෙන්න හැමදාම ලෝකේ ස්වභාවය ඔකමයි. අපේ ජාතක පොතේ තියෙනවා ගිජ්ජ කියලා ජාතකයක් කියවන්න බෑ. ගිජුලේනියා පාද තියතියා ඇවිදගෙන යනවා මහ පොළොවේ. මා විශාල උගුලක් තිබිලා ගිජුලේනියා හුවේ. ඒ පාර බ්‍රහ්මදත්ත රජුගේ ළඟට ඇවිල්ලා ගිජුලේනියාගෙන් අහනවා ආසේ ඈත පියාඹද්දි පොළොවේ තියෙන කුණු මස් කෑල්ලක් පේන ඔබට පොළොවේ ඇවිදගෙන යද්දි මේ මහා උගුල පේන්නේ නැද්ද? ගිජුලේනියා කියන ආයුබෝහන් පින් ඉවර වුණාම කර්මයේ පරිහරණය දෙන්න වෙලාව ආපුවාම කොහෙද උගුල් පේන්නේ? එහෙම තමයි හාමුදුරුවෝට. පින් ඉවර නම් කර්මයේ පරිහරණය දෙන්න තියෙනවා නම් මොන නායක වුණත් වැඩක් නෑ. කොතන අධිපතිය වුණත් වැඩක් නෑ. විපාකයට අහු වෙනවා. පින්වත්නි ඔයත් බණ දාන්නේ පංච අභිඥා අෂ්ට සමාපatti ලාභීන් පවා ගෑනු දැකලා. ඒ අභිඥා සමාපatti සියල්ලම නැති කරගත්ත ලෝකෙකයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා එක පුද්ගලයන්ගේ අඩුපාඩු වලට ඔයත් ශාසනයට කලකිරෙන්න යන්න එපා. සසරට කලකිරෙන්න. දෙයි හාමුදුරනේ සසරේ ඇති. අපි කොච්චර සසරේ සිල්වන්තව ගුණවන්තව ඉඳලා ඒව පිරිහ ගන්න ඇද්ද අපේ මනසදී. දැන් ඔයත් උතන බිම ඉඳගෙන මුටුඩේ ඉඳගෙන බලහන් සසරේ මහානකම් කරලා නැද්ද? කරලා තියෙනවා. මොකද උනේ? මහානකම් වැරදුනා, පිරිහුණා, කැරකිලා වැටුණා උතෙන් අපි මොකක් කරන්නද ඒකට? ඔයත් දැන් අපි දිහා බලන් ඉන්නව කන්ට වගේ. අනේ පින්වත්නි අපිටත් හෙට වැරදුනොත් ආයි අපිත් කැරකිලා වැටෙන්න උතෙන්ට තම අවබෝධයෙන් ඉන්න. එනිසා ආයි 아무තු පිරිසක් නෙවෙයි ඔයත් වගේම අම්මේ තාත්තේගේ කුසෙන් එළියට ආපු ඔයත් වගේම හුස්ම ගන්න පණ තියෙන මනුස්ස ප්‍රජාවෙම කොටසක් වෙනස තියෙන අර උපකුලකයක් වගේ ගැලවිලා ආවා බුදුහාමුදුරන්ගේ දරුවෝ. ඔයත්න්ට වැඩි ඉක්මනට මේ සසර ගමන කෙටි කරගන්න. සසර අවබෝධයෙන් ඉන්න බුදුහාමුදුරෝ සකෘදාගාමී උන්දලටත් කිව්වේ විශේෂකාරය. කාමරාග පටිග ඉතුරු වෙච්ච නිසා උග්ග ගෘහපතිය මතකයිනේ. සකෘදාගාමී වෙලා හිටි ගෑනු 4ක් හිටියා. දාතේ මේ කියනනම් අපිත් එක්කම ඇවිල්ලා කියේ උග්ග මොන සකෘදාගාමී දහම්තුනේ ගෑනු 4ක්. නේ විසාක ළමයි 20ක් හදලා අද හිටියනම් පාදකම්මල ඇවිල්ලා කියේ ගෑනු මොන සෝවන්ද ළමයි 20 පැටව ගහනවා ඉවරේ අපි. මොන සෝවන්ද? අපි බිමන්නේ
මට තේරෙන්නේ ඇත්තටම මේ බෞද්ධයෝ අපි බුද්ධිමත් කිව්වට අපේ මිනිස්සු හිතාගෙන සෝවාන් වෙච්ච ගමන් ඇටමාලයක් ගාලි සුදු මාන්දි බිම බලාගෙන යයි ඔළුවට බල්බ ලක්මත් ඉතින් අපේ පොඩි උන්ගේ පවා කියනකොට අඳින් රහතන් වහන්සේට උන් ඉස්සලම අඳින්නේ ඔළුවට බල්බ. මේක මේ ඇඟේ වෙනසක් නෙමෙයි. අධ්‍යාත්මය තුළ ඇති වෙන වෙනසක්. එසා ඔයත් ගැඹුරු මේ ධර්මයේ පිළිබඳ මහා බරපතල එකක් විදිහට ගන්න නම් එපා. මට ඕස්ට්‍රේලියාවේදී හම්බුණා ඒගොල්ලෝ කන්නේ අභිධර්මයේ. ඇවිදින්නේ පට්ටහන. ඊට පස්සේ ජීවත් වෙන්නේ පටිච්ච සමුප්පාදය. මම ඕස්ට්‍රේලියාවේ ඉන්නකම් කිව්වේ යකුනේ උඹලා ඉස්සෙල්ලා මිනිස්සු විදිහට ජීවත් වෙලා පොළොවේ පය ගන්න. බුදුහාමුදුරුවෝ මොකද්ද යත්තට කිව්වේ? මහණෙනි ධර්මයේ පහුරක් කරගන්න. පහුරේ නැගලා එහා පැත්තට එතර වෙයලා. හැබැයි පහුර උඩ තියාගෙන යන්න එපා. ඕක උඩ තියාගත්තොත් මොකද වෙන්නේ? පහුරේ බරට මේක ගිලිලා මැරෙනවා. මොන එතර වීමක්. නිසා ජීවිතය හරි ලස්සන එකක් සුන්දරව වෙනවා. ධර්මයේ හැම මොහොතකම ජීවිතයට ලං කරගන්න උත්සාහ කරනවා. සකෘදාගාමී වෙච්ච මිනිස්සු සතුටින් හිටියා. උග ගෘහපතිය හොඳ උදාහරණයක්. ඒ නිසා බුදුහාමුදුරුවෝ විශේෂකාරය. හැබැයි කෘෂබලකෝගා කෘෂබල දුර්වලයි කවුද? සෝවාන් නැහැ. බලන්න කවුද මේ කොහොමද සතර අපාය නිදහස් වෙන්න බලන් ඉන්නවා. බුදුහාමුදුරුවෝ දුර්වලයි කියලා. ඒ දුර්වලයි කියන්නේ ඇත්තටම දුර්වලයි කියන සෝවාන් වුණා කියන්නේ ආයි හත්වතාවක් උපදිනවා. නැති උනේ හක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාසය විතරයි. ඒ නිසා අපි නැවත නැවතත් මේ භවය කියන එක සකස් කරනවා. එතකොට හත් පාරක් උපදිනවා. හත් පාරක් ජාති, හත් පාරක් ජරා, හත් පාරක් ව්‍යාධි, හත් පාරක් මර. ආයි පිළිකා හැදෙනවා, වහුවඩු දිය වෙනවා, නේද? මිනිහා යනවා, ගෑණි තරහ වෙනවා, ළමයි අකීකරු වෙනවා. අනිත් බුදුන් කියන දුර්වලයි. හැබැයි ඉතින් මතක තියාගන්න නියතෝ සම්බෝධි පරාය ස්ථිර වශයෙන් මෙතරට යනවා. සම් බය වෙන්න දෙයක්. ඉතුරුනේ කවුද? එදාම පැටව හොඳ වෙච්ච වස්සෝස්. බුදුහාමුදුරුවෝ කියනවා ඒ වෙන කවුරුත් නෙවෙයි මහණෙනි සද්ධානුසාරී ධර්මානුසාරිය. සද්ධා ඉන්ද්‍රිය වර්ධනය කරලා සද්ධානුසාරී වුණා ප්‍රඥා ඉන්ද්‍රිය වර්ධනය කළා ධර්මානුසාරී. ඒගොල්ලෝ නියතෝ සම්බෝධි පරා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නන හැටියට මේ මහා සැඩපහරින් ඈතර වෙන්න නම් ඔය කියන ගොඩවල් වලින් එකකට අපි පයින්න ඕනෙමයි. එතකොට ස්ථිර වශයෙන්ම ගොඩ ඔය චූල ගෝපාලක සූත්‍රයේ ඇතුළත් කතා. මගේ බලි මාතෘකාව ඕක නෙවෙයි. නමුත් ඒක නොකිය ගියොත් අඩුවක් නිසා කෙටියෙන් කියනවා. දැන් මම කියනවා බලේ මාතෘකාව. බුදුහාමුදුරුවෝ ගෝපාලක සූත්‍රයේ දේශනා කළ අවසානයේදී සූත්‍රයේ කරුණු දෙකක් සිහිපත් කර. මම විශ්වාස කරනවා බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් ජීවත් වෙලා දේශනා කරපු බණේ සාරය මෙච්චරයි. අවුරුදු 45 මේ බුදුබණ කියපු බුදුහාමුදුරුවෝගේ දේශනාවේ සමස්ත සාරය තමයි කරුණු දෙකයි. ඔයත් සමහර විට එකද වෙයි, සමහර විට එකද වෙන්නේ නැති වෙයි. හැබැයි බුදුහාමුදුරුවෝ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මෙච්චරයි. මොකක්ද අංක 1? පාමොච්ච බහුලා හෝත සතුටු සිතින් ජීවත් වෙන්න. අංක 1 මොකද්ද? සතුටු සිතින් ජීවත් වෙන්න. 2 කේමං පත්තේත බික්ඛවෝ නිවනම පතව අනිකක් නොපත. ඒ කියන්නේ ඉන්න ටිකේ සතුටින් ඉඳලා ඵලයන්. හැබැයි ඒ අතරතුරේ නිර්වාණගාමී මාර්ගයට අවතීර්ණ දෙයක්. ඔච්චරයි බුදුරේ පින්වත්නි අපේ මම ඒ නිසා ඒ කාරණේ ගැන පොඩි අවධානයක් යොමු කරනවා. ඔයත් පුළුවන් නම් බුදුහාමුදුරුවෝ ඉල්ලපු මේ දෙකම බුදුහාමුදුරන්ට දෙන්න උත්සාහ කරන්න. පළවෙනි එක සතුටු සිතින්. අද සතුටු සිත් තියෙනවා. මොනවලද හිනාවල් එකක් තියෙනවා. මේ රටේ නම් ගොඩාක් අඩුයි සමහර මොහොත දැක්කම දවසම මාස බාලු. මේ කියන්නේ කැඩක් නැහැ කියලා. හරියට නිකම් පිටුමක් මේ මුළු ලෝකෙම උගේ ඔළුවට තියනවා. නාවෙන්න කන්නේ තේරෙන්නේ. හැබැයි ළඟ වෙලා අහන්නකො මොකද ප්‍රශ්නේ මොනේ ඉන්නේ? මම නම් අහනවා ත්‍රිවිලර එහෙම යද්දි. මොකද මොනේද? මාර උත්තර දෙන්නේ.
මුකේම කොහේ නාමයට දාන්නේ පෙට්‍රල් 500යි. අංකර 1085යි. බොම්බාලු 600යි. සීනි 400 කොහේ නාමය? මම එහෙම අහලා එකපාරක් කිව්වා යකෝ ජීවිතේ කියන්නේ පෙට්‍රල් නෙමෙයි. අංකර් නෙමෙයි. ඒක ත්‍රිවිල් එක නවත්තලා මගේ පැත්තට හැරිලා කිව්වා හාමුදුරන්ට මොකද ඉතින් ඔක්කොම නිකන් හාමුදුරන්. දැන් මේ ගොඩක් මිනිස්සු හිතන් ඉන්නේ අපි මේ hina වෙලා සතුටින් ඉන්නේ. ඔක්කොම නිකන් හම්බෙන්නේ. මම නම් හිතන්නේ ඒක නිසා නෙවෙයි මේ ලෝකේ කොහේ කියත් හාමුදුරලා සතුටින් ඉන්නේ. උන්වහන්සේලා සිතුවිලි බැම්ම කඩලා ඉන්නවා. බුදුහාමුදුරුවෝ හරි ලස්සනට පෙන්නන කාරණයක් මොකක්ද? දවල්ට හිතන්න බැන්තරේක රුපියල් 5000ට කියන්නේ 1085 නෙමෙයි. 5000ට. හාමුදුරන්ට ප්‍රශ්නයක් නැහැ. ඔය ඉඳන් ඉන්නවා ලස්සනට. ඇයි? අපි ඇන්කර් එක තිබ්බ බැම්ම කඩලා. ගිලම්පසට ඇන්කර් රෝඩෙමයි දීපියව. නෑ මගේ අපේ විහාරෙත් නෑ අඳපු පන්සල්වලත් නෑ කොහෙවත් නෑ ලෝකෙත් නෑ කොහෙවත් අපිට රත්තිය ඕනෙම ඇන්කර් රෝඩ්. ඔය ඇත්ත ශ්‍රද්ධාවෙන් ගෙනල්ලා පූජා කරොත් හදාගෙන සතුටින් වලඳයි නැත්තම් පහට කෝපෙ බීලා හදන්නතු ඉන්නේ. මහානකම කියන්නේ ඕකයි. ඇන්කර් එක තිබ්බ බැඳීම කඩ. අපි ඇන්කර් ඇතුළට රින් ගන්නෙත් නෑ ඇන්කර් ඇතුළට ගන්නෙත් නෑ. සිතුවිලි බැම්ම කඩ අපි නිදහස්. බොම්බයි 500ට ගිය ගමන් අඬනවා. අපිට ප්‍රශ්නයක් නෑ 5000ට ගිය. අපි අඬන්නේ. ඇයි? අපි කොහෙදවත් කියන්නේ නැහැ බලන්න බොම්බයි දාලම දාන්නේ කියන අපි ආව. කියනවාද කොහෙද ආන්දුරේ? කියන්නේ නේද? නෑ ඔය ඇත්ත දාලා රසට ගෙනාවොත් අපි වලදනවා ඒක වෙනම කතාවක්. නොදාගෙන ආවත් හත්තනතු ඒකක් වලදනවා. ඔය දුනුත් නැතුව ගේනවා නිකම්ම. අපි කන්නේ ලෝකෙක. බොම්බයි දුන්න නැතුව නම් කරන්නේ. අපි බොම්බයි දුන්නත් එක්ක තියෙන සිතුවිලි මහානකම් කියන්නේ ඒවයි. ගෙවල් වල ඉන්න පොඩි උන් හර්තාල් කරනවා නේද? අද KFC, අද pizza hut, අද burger king. පන්සල් වල පොඩි අයගේ හර්තාල් නෑ. නේද? ලැබුණොත් සතුටුයි. නොලද දුක් නොවිඳ පුළුවන්. ඕකනේ සැනසීම ජීවිතය. නේද? ලදොත් සතුටුයි හොඳයි. ඔය සමහර වෙලාවට මිනිසුන් පුගන්නනවා මේ ලද දේ සතුටු වීම හොඳයි තමයි. හැබැයි හැමතැනම හොඳ නෑ. දැන් පොල්ලා විභාගේ වේ ඒකට විෂය 9ටම F. ඒකට දෙමව්පියයි ලදදී සතුටු වෙන්න. මොකක්ද ලදදී සතුටු වීමකට වැඩිය බුදුහාමුදුරුවෝ කතා කරා නොලදදී දුක් නොවිසිති. නේ අරමුණු ජය ගන්නකම් යන්න පිළිබඳ. වායමේතය කුරසෝ යාවත්තස්ස නිප්පද වරක් දෙකක් නෙවෙයි ප්‍රතිඵල ලැබෙන තුරු උත්සාහ කරා. හැබැයි ලැබුණ නැත්තම් ඔයත් සතුටි හිත හදාගෙන එතනින් අයින් වෙනවා. ධර්මයේ ජීවිතවල තියෙනවා නම් ඊට වැඩිය සතුටක් කොහෙවත් නැහැ. ඉතින් පාමොච්ච බහුල සතුටු සිතින් ඉන්න ක්‍රම දෙකක් කියලා දෙනවා. මේ ක්‍රම දෙක ඇත්තටම හරිම ප්‍රායෝගිකයි. පළවෙනි එක මොකක්ද? ඔයත් ළඟ තියෙන හැමදේම දවසට ඔයත්න්ට නැති වෙනවා අතහැරෙනවා කියන එක ඔළුවට එනවා. ඒකේ කියන්නේ අතහැරලා දාන්න කියලා. අතාරින්න ඕනේ නැහැ. දැන් සමාදලාවට කියනවා නේද අපේ ආම්දුරු සියල්ල අතාරින්න පුළුවන්. සියල්ල අතාරින්න. එතකොට මේ තහන හාමරන්න පුළුවන්. මට නම් බෑ. මං හරි අවංකයි. මං අද බලන්න ඒ පන්සලේ බල්ලෙක්වත් නේ ඔක්කොම දොරවල් තිබවන මේ යතුරු නාක්කුයි. නේ ඕනේ ඒක ඇවිල්ලා ඕන දෙයක් අරම්පලෝ කියලා මම එන්නේ නැහැ. නේද? මතක තියාගන්න ඔය අතහරිනවා කියලා කියන්නේ භෞතිකව විසිකලා දානවා කියන එකක් නෙවෙයි. අද ගොඩාක් වෙලාවට මිනිස්සු කියනවා වැඩක් නෑ ඔච්චර මොකටද ගෙවල් හදලා ඔච්චර සල්ලි මොකද ඔය කුහකක තමන්ට දෙයක් නැත්තම් තව කෙනෙක් ගාව ඒක තියෙනවා නම් ඉවස ගන්න බැරි වෙච්ච ගමන් කියන්නේ මොකද නේද? බුදුහාමුදුරු කියලා තියෙන අතහරින්න කිය මොනවද පිස්සු වැඩ එපා කුහක වෙවෙන් කියලා. බුදුරු කොහෙවත් කියලා නැහැ. බුදුහාමුදුරු හැමතිස්සෙම කිව්වේ අපිට දවසක මේ ඔක්කොම අතහැරෙනවා කියලා දැනගෙන ජීවත් වෙන්න. දවසක අපි මේ ඔක්කොම දාලා යන්න වෙනවා කියන තැනයි ජීවත් වෙන්නේ කියලා අවබෝධ කරගන්නයි බුදුහාමුදුරු බණ කිව්වේ. දැන් විසාකව භාෂිකාව ගැන හිතන්න. අවුරුදු 7 සෝවා.
විසාක කසාද බැලේ ගියේ 16. ළමයි කීයක් හැදුවද? 20යි. ওই ළමයි කොහොමද විසාකට හම්බුනේ? කසාදගත මිනිස්සුත් එක්ක සතුටින් ජීවත් වෙලා අර සංසේචනය කියන ක්‍රියාවල. මොකද දෙයියෝ දීපු බබාලා නෙවෙයි. බුද්ධාගමේ දෙයියෝ දෙන බබාලා නෑ. බුද්ධාගමේ ළමයි හම්බෙන්නේ කොහොමද? මාතා උතුණී හොති අම්මා ඍතුතා පෙන්න ඕනේ. මාතා පිතුන්නා සංවසතෝ හොති අම්මා තාත්තා එකතු වෙන්න ඕනේ. කලලයක් හැදෙන්න ඕනේ. ඒ දෙකම උනාට වැඩකුත් නෑ. කන්දස්සෝ පච්චුපන්නෝ හොති. කලලයට ඇවිල්ලා විඥානය මුල් බස ගන්නත් විසාකට හම්බ වෙච්ච ළමයි 20 මේකයි. ඒකයි මම කිව්වේ බුද්ධාගමේ දෙයියෝ දෙන බබාලා දෙයියෝ බබාලා දෙන දැන් තියෙනවා. මම දැක්කම ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ නෝනා පාස්ටර් ජෙරම් ගාවට ගිහිල්ලා කිව්වා මගේ බබාලා දෙන්න දුන්නේ දෙයියෝ. මට හිතුණා අනේ පව් කියලා ක්‍රිකට් ක්‍රීඩකයා. අපි හිතන් ඉන්නේ ඒක මහා වීරයෙක් කියලා. බලන් ගියා කතාවකට නෝනා ළමයි දෙන්නේ දී ගන්නත් බැහැ. සාමාන්‍යයෙන් කතාවල් කරලා වහලා තියන්නත් ඕනේ සමහර පැත්තට. නැත්තම් මහා ප්‍රතාපවත් පුරුෂයන්ගේ පෞරුෂය දිය කරලා දානවා මෝඩ වචන නිසා. ජාතක පොතේ තියෙන උදාහරණ තියෙනවා වෙලා නැහැ. ඒවා කියන්න කිව්වොත් වෙලා ඉවරයි. ඒ වගේ මෝඩ කතා. දෙයියෝ ළමයි දෙනවා දෙයියෝ දීපු බබා. ඕ පිස්සු කතා. විසාක බැදපු මිනිස්සුත් එක්ක හැදුවා ළමයි 20ක්. ලස්සනට ඇඳා බෙල්ලට දාපු මේලපලදලා වටිනාකම් කෝටි 9යි. රන්දිදී මුතුමැණික් දාලා ලස්සන හෙයා ස්ටයිල් එකක් දාලා විසාක කරත් එක නැගලා ගී සින්දු කියා යාළු මිත්‍රව පිරිවරාගෙන පන්සල් ආවා. චුන්දී සූත්‍රයේ මොයත් කියලා විසාක පන්සල් වෙනවා දැක්කම චුන්දී පන්සල් වෙනවා දැක්ක බුදුහාමුදුරුවෝ කියනවා මහණෙනි මේ ලෝකෙ මෙහෙම සැප විඳින ගෑනු තුන් දෙනයි. එක්කෙනෙක් විසාක එක්කෙනෙක් බිම්බිසාර රජුගේ දුව චුන්දී කුමාරිකාව තුන්වෙනියා කොසල් මහ රජුගේ දුව සුමනා රාජදේවී. ඔන්න බුදුහාමුදුරුවෝ කවදාවත් ඕවා කලවන්න ඕවා එපා චාම් වෙන්න සරල මොන බහුබූත කතාවක්ද මේ? ඔයත් ඉන්නකම් ලස්සනට ආයි කවදා අපි මිනිස්සු වෙයිද කියලා අපි දන්නේ නෑ. මේ අපිට ලැබිච්ච මනුස්ස ජීවිතේ හරි වටින එකක්. අපි ආයි මැරිලා ගිහිල්ලා කී කාලයකට මේ බුද්ධාන්තර කල්පේ මිනිස්සු වෙයිද කියලා අපි දන්නේ අන්තිම තප්පරය වෙනකම් සතුටින්. පාසලවල හොඳට මතක තියාගන්න ලැබිච්ච මනුස්ස ජීවිතේ අන්තිම තප්පරය වෙනකම් සතුටින්. මම ඕස්ට්‍රේලියාවට ගිහින් පළවෙනි දවසේ බණ කිව්වා උපාසකම්මා කෙනෙක් නෝනකේ නැගිට්ටා. ආම්බුර ප්‍රශ්නයක් තියෙනවා. මම මොකක්ද? එපාර කිව්වා මේකප් කරන සිල් ගන්නවහම ප්‍රශ්නයක්. මම කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට මේකප් කරලා ඉන්න ලිප්ස්ටික් ටික දාලා අර මස්කාරා එක අයිබ්‍රෝස් කරලා හැබැයි සිල් ගත්තට පස්සේ විචුරන් කරන්න දෙයක් එපා. මේක ඇතුලේ සැලොන් දාලා ඊට පස්සේ ගෑනු බොන්න පීරයි අර ඒවයි එපා. ගෙදරදී කරන්නේ. සමාදන් වුණාට පස්සේ ආයෙ නැටුම් ගැවුම් ඒවා ඕනේ නැහැ. ගෙදරින් එද්දි ලස්සනට අපි මිනිස්සු පිළිවලා. මනුෂ්‍යත්වයේ උපරිමත පිළිවිත් එහෙමයි ගෑනුත් එහෙමයි ජීවිතය අතාරින්න ඕනේ අන්තිම මොහොත වෙනකම් සතුටින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හැම මොහොතම අගය කළ ආනායේ පැහැදීම පිණිස මිනිසුන්ට අපිව දැක්කම ජීවිතේ එපා වෙනවා මොකක්ද අපේ ජීවිතෙන් ඇති පාඩේ? නිසා හැම තප්පරයකම හැම මොහොතකම සතුටින් ඉන්න මිනිස්සෙක් එකම එක දෙයක් කරන්න මොකද විසරදලා රාජමාලිගයක හිටියත් සිටුමාලිගයක හිටියත් දවසක මේ ඔක්කොම දාලා යන්න වෙනවා කියන එක හිතට. ඔක තමයි සතුටින් ඉන්න පුළුවන් හොඳම ක්‍රම. එහෙම නැතුව මේ වාතාවරණයෙන් දරවක ඒවා කවදාවත් කරන්න පුළුවන් දේවා කොහොමද දවසක මේ ඔක්කොම අපිට අතහැරලා යනවනේ කිව්වා. නිසා ලැබිච්ච ජීවිතයේ අවසාන තත්පරේ වෙනකම් ඔයත් සතුටින් ඉන්න වෙනවා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ අපෝදීනේ අසාධු සාධනාසි අසත්පුරුෂයට සත්පුරුෂය කොච්චර ලස්සනද අපිට අසත්පුරුෂ තමයි අපි සත්පුරුෂය ජීනේ කදරියක් දාන්නේ අපිට අවුලස් කරලක්වත් නිකන් දෙන්නේ නැති මිනිස්සුන්ට අපි වැඩිපුර උපදවසට වක් විදානක්ම ගිහින්ද ලෝභය දිනන්න දන්දී සත්‍යේ නාලී ප්‍රවාදින බොරු කියන මිනිහවත් සත්‍යේ දින
ජීවත් වෙන ක්‍රමය ඕකයි. ඔය රිද්මය හරියට අල්ලගත්ත කෙනාට පිළිබඳ සතුටම විතරයි තියෙන්නේ. ඇයි? කවුරු වෛර කරත් ඒගොල්ලෝ වෛර කරන්නේ එයාට ලෝකයේත් එක්ක තරගයක් නේ. ලෝකයට පේන්න ඕනේ නෑ ඔබ රහස්‍යයේ නිවෙන්න. රහස්‍යයෙන් මේ ලෝකයෙන් ඈතර වෙන කෙනෙක් වෙන්න සතුට තියෙන්නේ එතන. එහෙනම් පළවෙනි එක මොකක්ද? මොකවත් අතාරින්න කලබල වෙන්න ඕනේ නෑ. අතහැරෙනවා කියලා දැනගෙන ජීවත් වෙන්න. අනිත් එක මට තියෙන ප්‍රශ්නේ එහෙම සියල්ල ඇත්තටම නිවන් හම්බ වෙනවා. අපිට කලින් නිවන් දකින්න එපා. ඉන්දියාවේ හෙළුවකින් ඉන්න නිදන්කේ. උන් ඇගේ තියෙන වත්තරෙත් අතහැරලා නූල් පොටක්වත් නැතුව උන් නිවන් දකින්නේ. එසම බොම් කතා ආම්දුරුවෙන් සපොවිදිත් සමානලාට 2000 පස්සේ ඉපදිච්චුන් කියන හොප්පි සියල්ල අතහරින්න කියලා තියෙද්දි මුන් විඳින සැප කියලා. ඒ කුහකක ඒ තව කෙනෙක්ගේ ජීවිතවල සුව පහසු ඉවස ගන්න බැරිකම. බුදුහාමුදුරුවෝ කියේ ලක්ෂයක් වටිනා කාපට් එකක් දාපු ආරාමයක. නේ කවුරු ලක්ෂයක්. බුදුහාමුදුරුවෝ හිටපු පන්සලට අනේකට සිටුතුමා වටිනා නිල් මැණික් ගල්ලෙත් බෙව්වා හැමතැනටම. මොකටද? හඳේලිය වැටුනම දිලිසෙන්න ලයිට් නැහැ නේක. එච්චර වටිනා තැනක් බාර දෙද්දි බුදුහාමුදුරුවෝ දානේ අනේකට අපි මේ වටහැරලා ඉන්නේ අපි කැලේ ඉන්නා කියලා. පිස්සු අතකරමක් කළා බාරාම නාම්බුරුන්ට ගුවා ඔන්න දර්ශනීය ආරාමයක් කරවලා දීලා තියෙනවා. සුවසේ වැඩේ. සියල්ල අතාරින්න ගතින් නෙමෙයි හිතින් ගතින් පාවිච්චි කරන්න හිතින් අතහැරලා. සතුටින් ඉන්න කරමු. ඊළඟට සතුටින් ඉන්න ඕන නම් පින්වත් මේ බැඳීම් එක්ක ගනුදෙනු කරද්දී හරි ලස්සනට ගනුදෙනු කරා. ඒ කියන්නේ බැඳීම් එපා කියන තැන නෙවෙයි. බැඳීම් පවත්තන්න මරණයත් එක්ක. ඔය ඇත්තන්ගේ අම්මා ජීවතුන් අතර ඉන්නකම් පණ තියනකම් අම්මට දෙයියන්ට වගේ සලකනවා. බුදුහාමුදුරන්ට වගේ සලකනවා. යම් වෙලාවක අම්මා මැරුණට අල්ලලා වීසි කළා. පොළොවට යට කරොත් පස් වෙලා යයි. ගින්නට ඇදලා දැම්මොත් අලු වෙලා පිච්චිලා යයි. මැරුණට පස්සේ එතන අම්මේ නෑ. ධර්මයේ ඕකනේ චුද්ධෝ අපේක විඥානං නිරත්තං කලින්ද. මේ කයේ තියෙන විඥානය එළියට පැනනහම මේක දරකොටයක් විතර. අනේ දරකොට වලට සලකන්න යන්න ඕනේ නෑ. දරකොට වලට වියදම් කරන්න යන්න ඕනේ ඉන්නකම් සලකන්න. මම දැකලා තියෙනවා ඉන්නකම් තාත්තට දොඩම් ගෙඩියක් මිරිකලා දෙන්න නැති පුතාලා මැරුණට පස්සේ දොඩම් වට්ටි ඔළුවේ තියාගෙන යනවා දෙයියෝ බලන්න. දෙයියෝ ඇහැක්වත් අරලා බලන්නේ. ඒ නිසා ඉන්නකම් සලකන්න. ඉන්නකම් නෝනට, ඉන්නකම් මහත්යට, ඉන්නකම් දරුවන්ට යුතුයකම් කරන්න. ඉන්නකම් හාමුදුරුවන්ට හොඳට සිව්පස්යෙන් සලකන්න. මෛත්‍රී සහගත කාය කර්ම, වචී කර්ම හාමුදුරු මලාට පස්සේ චිතක දහත් එකතු වෙලා වැඩක් නැහැ. ලංකාවේ ගොඩාක් පන්සල් වලට එකතු වෙන්නේ හාමුදුරු මලා පුච්චන් දෙන්නට. එහෙම නැත්නම් හාමුදුරු එළවන්න පන්සලේ. ඉන්නකම් රකින්නේ නැහැ. හාමුදුරු දානි ටික වැරදුනද හාමුදුරු සුවසේ ඉන්නවාද බේත් ටික ගන්න සීනිකෝ ඒවට නැහැ. පුච්චන්ඩයි එළවන්නයි දවස් කරා අපේ සම්මාදම් කර දවස් 7ක් වංශ දෙවියන් කරවල කර මලාට පස්සේ ඔය කරවල පූරින්ට මොන සතුටක්ද පිළිගන්න. ඒ නිසා ඉන්නකම් සලකන්න. සියලු බැඳීම් මරණයෙන් ඉවරයි කියලා හිතාගෙන ජීවත් වෙන. ජාතක පොතේ ලස්සන කතාවක් තියෙනවා අස්සක ජාතකය කියලා අහලා තියෙනවා. අස්සක කියලා රජෙක් හිටියා. බැඳේ රූප සුන්දරියක් උප්පරී කුමාරිකා. තරුණ වයසේදී මලා. අර්ජුනට දරා ගන්න බෑ අඬනවා හොරුගාලා. ඒ පාර අපේ බෝසත්යන් වහන්සේ ඒ කාලේ ඍෂිවරයෙක් වෙලා හිමාලයේ ඉඳලා ඇවිල්ලා උද්‍යානයේ ඉන්නවා. මේකෙන් යනවා කොහොමද රටේ තොරතුරු කියලා වැඩන්නේ අපේ රජුරෝගේ විසෝමලා අනේ රජා වඩාදා ඉන්නවා අපිත් ඉවරයි රටත් ඉවරයි රජත් ඉවරයි. ඒ පාර රජා එක්කන්ට කොහොමද දුක නැති කරන්නේ. බෝසත්යන් වහන්සේ වඩන්න එපා රජතුමනි අපි ඔක්කොම මැරෙනවා. ඔයාට නෙවෙයි දුක මටනේ මගේ ගෑනේ මැරුනේ. අපි කියන්නේ ඒ පාර පුරා ඔයාගේ බිරිඳ නෙවෙයි ඉතින් කවුරුණත් මැරෙනවා ඔබත් මැරෙනවා මමත් මැරෙනවා ළමයිනුත් මැරෙනවා වැඩි නෑ එහෙම කිව්වට හිත හැදෙන්නේ. ඒ පාරට කොහොමද හිත හැදෙන්නේ? අඩුම ගානේ යා මැරිලා කොහෙද ඉන්නේ කියලාවත් දැනගන්න ඕනේ. බෝසත්යන් වහන්සේ අපු පොඩි දිලා මන් දන්නවා එයා ඉන්න තැන වැඩි ඈතට නෙමෙයි මේ උද්‍යානෙමයි. රජුරව මේ උද්‍යානෙ කොහෙද ගියාට උනේ. ඒ පාර පුරා ඈතින් තියෙන ගොම ගොඩක් වෙන්නද ආන්නාර ගොම ගොඩේ කියලා. රජුරුව හැබැයි මගේ විසවට අපහාසයක් වෙයි කරන්නේ. ඔප්පු කරන්න බැරි වුණොත් මරනවා කිව්වා. ඒ පාරක ඒව ගෙන්නන්න දහම් ගෙන්නන්නකෝ.
අදිස්ථාන කරාම ගොම කුරුමිනියෝ දෙන්නේ කැවිලා එකෙක්ව පෙන්නලා මෙන්න ඉන්නෝ උඹේ. රාජ්‍යරුව කඩුව එළියට ඇදලා බෝසත්යන් වහන්සේගේ බෙල්ලට තියලා කිව්වා මම බූරුවෙක් කියලා හිතුවා. මේ ගොම කුරුමිනිය පෙන්නලා මගේ ගෑණි කිව්වා විශ්වාස කරන්න මම බූරුවෙක් කියලා. ඔය අපහාස කරන්නේ මගේ බිරිඳට මේ රටේ අග මෙහෙසිය. හැබැයි ඔබ කියන එක දැන් මට ඔප්පු කරලා පෙන්නුවේ නැත්තම් මරණයක මරණවා මයි. රජු කේන්ති කිව්වා. බෝසත්යන් වහන්සේ මෛත්‍රියෙන් අහනවා ඇගේ කටහඬ මතකද? මතකයි. ඇයත් එක්ක ගිය ගමන් බිමන් මතකද? මතකයි. ඇයගේ ජීවිතේ ඔබත් එක්ක ගත කළ කාලයේ අත්දැකීම් මතකද? මතකයි. ඊළඟට ඇහුවා ඇයට හොරාට කියාපු රහස් මතකද? මතකයි. ඒ ඔක්කොම ඇගේ කටහඬින්ම මේ ගොම කුරුමිනි දෙවියෝගේ මම එළියට ගත්තොත් ඔබ විශ්වාස කරනවද මේ අයමයි කියලා. ඔන්න රජු ටිකලා ඔළුව කහකා ඉඳලා කිව්වා එතකොට විශ්වාස කරන්න වෙනවා. බෝසත්යන් වහන්සේ අදිස්ථාන කළා නුඹ කවුද? මං ගොම කුරුමිනි දෙවියෝ. නෑ ඔතන උපදින්න මෙතන උපදින්න කලින් මං උඹේ කුමාරිකා. කොහෙද හිටියේ? අස්සක රජුගේ මාලිගේ. ඔය කියන අස්සක රජුගේ මාලිගේ හිටපු අස්සක රජුව අඳුර ගන්න පුළුවන්ද දැක්ක. මොකෝ බැරි එහා පැත්තේ ඉන්නේ අස්සක ගෙවුවා. කියපු ගමන් අස්සක රජුගේ ඇස් දෙක ලොකු. අස්සක රජු කල්පනා කරලා මෙතන නම් මොකක් හරි එකක් තියෙනවා. තමන්ගේ බිරිඳගේ කටහඬින් මේ කතා කරන්නේ. ඒ පාරක් මේ ඉන්නේ කොහෙද? මේ රාජකීය උද්‍යානයේ කොහොමද අස්සකයි නුඹයි ගෙවපු ජීවිතේ? අපි දෙන්න අත් දෙක පටලගෙන ගහක් යට පෙම් කර කර ආවිතා. ඒ පාරක අස්සක රහස්‍යම කියන්නේ මොකෝ නැත්තේ කිව්වා. ඒ පාරක කියාපු එක රහසක් අපිට කියාපන්කෝ කියලා. කොමුකුරුමින් දෙනවා මට පිට කල්පලකෝ යා කවුරුත් නැති වෙලාවට මාව තුරුන් කරගෙන තියෙනවා. සුදෝ අපි දෙන්නේ නෙමෙයි කෙනෙක් කියලා. ඊයන්දී අස්සකයට හෝ ගාලා ඇදුණා. ඒ පාරක ලව් එක මතක් වෙනවා. අස්සකයට දැන් සුවර් මේ නෝනම අස්සක රජු වඩාති බෝසත්යන් වහන්සේ අහනවා ඉතින් එච්චර ලස්සනට ඉන්න උඹට මොකද්ද මේ උනේ? ඔන්න දීපු උත්තරේ අපි ඔක්කොටම වටිනවා. එයා කියනවා මම රුව සරු කළා සසර සරු කළේ. මොකද කළේ? රුව සරු කළා. ඒ කියන්නේ ලස්සන පිටදලා හිටියා තව තවත් ඒක වැඩි කරගන්න උත්සාහ කළා. කාන්තාවෝදී මෙහෙම ලැබිච්ච රූපයට කවුරුත් සතුටු නැහැ. රූප සුන්දරිය වුණත් කැමති නැහැ පින්වත්නියාගේ රූපෙට. ඊටත් වැඩි ලස්සන වෙන්න බලන්න. එසා කාන්තාව මෙයා කියන රුව සරු කළා. කාන්තාව රුව සරු කරන්න කරන වැඩ ගැන මම කියන්නේ කිව්වොත් හෙට උදේ වෙනකම් වසන්තාරාමේ මට ඉන්න වෙනවා. එච්චරට වැඩි. නේ පොණ්ඩ පාට කරනවා වේගෙන් කුල් හද. සමහර කාන්තා ඇහි බබ තියෙන ඔක්කොම කපලා කරනවා ඊළඟට පැසලකින් නදිනවා. සමහර කෙනෙකුට ඇහි බබ තියෙන මෙහි මන්දකලා තියෙනවා. නේ නාසය දිනවා කන් දිනවා මූණේ තියෙන වලවල් වහනවා පොටි අදිනවා පොටි කපනවා තීනක දානවා තෝල් පාටට මෙනිකියු කියනවා පෙඩිකියු කියනවා රැට නයිට් ක්‍රීම් දවල්ට සන් ක්‍රීම් නේද දීපාන්ත හප්පේ එකම විකාරයි. ඔය ඉන්න පිරිමි කෙනෙක් අහලා බලන්න ගෙවල් මේ කිරි ගන්නවා ලස්සපු ගන්නවා අලිකට පෙරලා මෙයා කියන ගජ රාමෙට රෝසරු ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. බුද්ධ ධර්මයේ පා කියලා නැහැ. මගේ පරතරේ උපාසකම්ම කෙනෙක් උකුල්ලට කැඩුණා කටපින් කමක් කරලා දිස්සල වැටිලා. ඒ පාර මම ඉස්පිරිතාලට යවුවා. මම ඉතින් දරුවන්ටත් කිව්වා නේ අම්මා බලන්න පොඩ්ඩක් මට එන්නවත් බෑ බලන්න. මොකද වස්කින් කාලේ හැමදාම කොහෙද බලන්න උදේ ඉස්කෝලේ යනවා අවසර මට යන්න හම්බුනේ කොහරි මාස දෙකක් විතර ගිහින් පින්කම් ඔක්කොම ඉවරයි. නොවැම්බර් දෙසැම්බරේදී මම දුවා උපාසකම්ම බලන්න ඕනේ කියලා ගියා. ගිහිල්ලා අපි මම හැන්දෑවේ 5ට විතර ගේට්ටුවට තට්ටු කරාම උපාසකම්ම අතුල ගානදලා ගේට්ටුව ඇරිලා මං කෑ ගහගෙන පාරට පැද්දා. මොකද උපාසකම්ම කොළ පාට තලියක් මුන්නේ දාලා ඇස් දෙක විතර බේර. ඒ පාර මං කෑ ගහ තියා කියන කෑ ගහපන් මම්මා. මං තමයි හොඳ වෙලාවට 5ට ආවේ 7ට විතර ආවම කලුවරේ නූල් බඳින්න වෙනවා. ඒ පාර මට කියනවා යම් ගෙටයන් මම ගෙට යන ගමන් ඇයි බලන්න මොකක්ද අවුරුදු සුබක්ද මොකද මේ ඒ පාර කියන හාමුදුරුවෝ කෑ ගහන්න ඉපා අපේ කොල්ල අලියට පේරවගයක් වෙනවා නුවර ගිහින් යන ගමන් ඉදිලා වැඩි නිසා කියනවා විසි කරන්න බෑ ඉතින් 80 උඩරිලා ඔහොම නම් මේ 25 අයගෙන කවර කතාවද නේද මේ කෙල්ලට 25යි කෙල්ල කියන මම රුවසරු කරා මරණය ගැන අදහසක්වත් ඔළුවේ
නෑ. හැබැයි සසර සරු කරන්න බැරි වුණා. බණඩින් ගීතක් ඇහුවේ නෑ. ඊළඟට දන් හැන්දක් බෙදුවේ නෑ. සීලයක් රැක්කේ නෑ. හිත හැදුවේ. තරුණ වයසේ මැරෙද්දි මට යන්න තැනක් නෑ. පිරෙන් පිළිහිලා මම සතර අපායේ තිරිසන් ලෝකේ ඉපදුණා. බොහොම කුරුපිනියෙක්. ඔන්න බණහන අම්මලා තාත්තලා ආච්චි අම්මලා සීයලා නෝනාවරු මාත් ගෙදරත් ඇති උබ්බරීලා. නේ උදේට ඇට ගන්නවා, තොල් පාට කර ගන්නවා, වඩුස්ස දෙකක් දාන ටොකොස් කියලා එහාට යනවා. ටොකොස් මොන පන්සල් දාන්නේ මොන බණ දාන්නේ නේ? ඔයාට තව කල්තිය උන්ටත් කියලා දෙන්න උඹලත් අවුරුදු 25 වෙද්දි කැන්සර් එකක් හැදෙයි යයි. බස් එක මහපාරේ ඔලු උඩින් යයි ඔලුකට කුඩු වෙලා උඹලා මැරෙයි. යන්නේ කොහෙද කියලා දැන්මම ලෑස්ති වෙලා කියලා ඔය ගෙවල් වලින් උබ්බරීලට කියලා. නේද? වැත්ත කියන්නේ රුව සරුකලා සසර සරුකලේ ඒ පාර බෝසත්යන් වහන්සේ ඇහුවා ඔබ තාම මේ අස්සට කාදරේ අපෝ නෑ කිව්වා. ඇයි ඒ පාරවා යා මිනිහේ මං ගොමු කරන්නේ ಜಾති දෙකක් දැන් වැඩක් නෑ කිව්වා. යථාර්ථය ඔකනේ පින්වත්. ඒ පාරකුවා දැන් උඹ ආදරේ කාදරේ. ඒ පාරේ ගොමු කරමින් දෙනු ලැජ්ජාව වෙනවා. එයාත් එක ගොම කොට කරගෙන නම් වඩිත් එකව පෙන්නලපා දැන් ආදරේ මේ මෙයාට කියලා. අසරගේ ඇදින්නේ ඉවරයි. සියලු පැටි මරණයෙන් ඉවරයි මතක තියාගන්න. අපි මෙහි අඬන්න ඉන්නවා. උන් ඒ ලෝකෙට ගිහින් එහෙම ජෝඩු කරන්නේ නැහැ. යථාර්ථය ඕක. එසා ඉන්නකන් සලකන්න අම්මට. මරණයෙන් පස්සේ අම්මා කරපු පව් වලට පින් වලට අනුරූපීව කොයි හරි උපත ලබයි. පුළුවන් නම් පින් දෙන්න පරදත්තුක ජීවි ප්‍රේත කොටාසේ දීති නැත්තම් අතහැරලා දාන්න. ඔයත් එතනින් පස්සේ බැදී පවත්තන්න යන්න එපා. ලෝකෙ පිළිබඳ කර්ම විශ්ය අචින්ත්‍යයි. හිතලා ඉවර කරන්න බෑ. හිතන්න ගියම පිස්සු හැදෙනවා විතර. ඒක බුදුවරුන්ගේ විතරක් විශ්යක්. අපිට ඕනෑ වැඩි හිතන්න බෑ. ආයෙතරින් ඉපදිලා කොහේ ඇයිද එතරින් ඉපදිලා කොහේ ඇයිද එතරින් ඉපදිලා කොහේ. නිසා මතක තියාගන්න ඉන්නකම් ඔයත් සතුටින් යුතුකම් වගේ ඉස්සර. ඔන්න සතුටින් ඉන්න පුළුවන් කරා. මොනවාද පළවෙනි එක? සියල්ල අතහරින්න ඕනේ නෑ. අතහැරෙනවා කියලා දැනගෙන සතුටින් ජීවත් වෙන්න. දෙවෙනි එක බැඳින්න එපා නෙමෙයි. බැඳීම් මරණයෙන් ඉවරයි කියලා හිතාගෙන යුතුයකම් වගකීම් ටික ලස්සනට කරගෙන හැම තත්පරයකම සිනහවෙන් කාලය ගත කරන්න. ඔය අංකයක. දෙක නිවන නොපතව එක නොපතව. නිවන් මඟ පතන්න නම් අනිවාර්යෙන්ම ඔයත් සතර සතිපට්ඨානය තුල සිත පිහිටවිය යුතුමයි. කය පිළිබඳව සිහිය පිහිටුවා ගත යුතුමයි පළමු කොට. ඊළඟට වේදනානුපස්සනා, ධම්මානුපස්සනා, චිත්තානුපස්සනා. මේ තමයි අපේ රැකවරණ. බුදුහාමුදුරුවෝ කියන තාත්තා අපිට දෙන දෑවැද්ද තමයි පින්වත්නි සතර සතිපට්ඨාන. ඊයුරු මෙල්ල වෙච්ච දාවැද්දට පයින් ගහන්න යන්න එපා. යම් කෙනෙක් නිවන් මඟ වඩනවා නම් බුදුහාමුදුරුවෝ කියන ඒකාය නොයමකෝ. එකම එක පාරයි. මේ දුක් දුම්නස් නැති කරන්න, ශෝකේ නැති කරලා දාන්න, නිවනට ලං වෙන්න එකම එක මාර්ගය. ඒ තමයි සතර සතිපට්ඨානය. ඔයත් ස්ථාවර වෙන්න. මේ ලෝකයේ තුල නිවනට යොමු වෙච්ච සිතකින් වාසය කරන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගය තුල ගමන. ලේසි පිළිමදව අමාරු වැඩ නම් නෙවෙයි. දැන් ගොඩක් අය ආර්ය අෂ්ටාංග මාර්ගය කියවම බය හිතෙනවා. මොකද දහම් පාසලේ කටපාඩම් කළා බැරි වුණා, විභාගෙට ලියා ගන්න බැරි වුණා. අතහැරලා. ආර්ය අෂ්ටාංග මාර්ගය හරිය ලේසි. ඔයත්තන්ට පුරුදු පුහුණු කරගන්න පුළුවන් නම් ජීවිතයේ තියෙන ගැටලු ප්‍රශ්න සියල්ලම නිරාකරණය වෙන්න පටන් ගන්නවා. දැන් අපි හිතියෙන් නම් සම්මා දිට්ඨි නිවැරදි දැකීම. මොනවද නිවැරදි දැකීම කියන්නේ? ඈ සමහර කෙනෙක් හොඳ කරොත් හොඳ, නරක කළොත් නරක. නේද? හොඳ ඒවට හොඳ විපාක, නරක ඒවට නරක. ඕක අපේ එකක් නම් නෙවෙයි. ඕකට කියන්නේ කම්මස්සගත සම්මාදිට්ඨි. නේද? ඕක තියෙනවා කතෝලික ආගමේ, මුස්ලිම් ආගමේ. ඒගොල්ලෝ කියනවානේ හොඳ කරොත් දෙයියෝ ගාවට, නරක කළොත් යක්ෂයා ගාවට නේද? අපේ සම්මාදිට්ඨිය මොකක්ද? ඈ? දන්නවා. චතුසත්‍ය සම්මාදිට්ඨිය. ඒ කියන්නේ අපි අවබෝධ කරගන්නවා ලෝකය දුකයි. ලෝකයේ පිහිටියේ කුමක් මතද? දුක මත. එතකොට ඒ දුකට හේතුව තණ්හාව. තණ්හාව නැත්තම් දුකකුත් නැහැ. දුක එහෙනම් තණ්හාව නැති කරන්න අනුගමනය කළ යුතු මාර්ගයේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒකට උන්ව චතුසත්‍ය සම්මාදිට්ඨිය පිළිබඳව අවබෝධය. දැන් යා ධර්මයේ හැසිරෙන්න පටන් ගන්නවා.
සම්මා සංකප්ප නිවැරදි සංකල්පන. තුනයි වැඩි නෑ. මොනවද නිවැරදි සංකල්පන? අව්‍යාපාද, අවිහිංසා, නෙක්ඛම්ම. ඒ කියන්නේ අධික වෛරයෙන් යුතු වීමෙන් නැවතීම. ඒ වෙනුවට මෛත්‍රියෙන් හදවත සේවීම. ඊළඟට අනුන්ට හිංසා කිරීමෙන් වැළකීම. ඒ වෙනුවට ඔයත් කරුණාවෙන් හදවත පුරවාගෙන. ඊළඟට නෙක්ඛම්ම අතහැරීම. පුරුදු පුහුණු කිරීම. ඔය කියන මෛත්‍රියයි කරුණාවයි අතහැරීමයි කියනවා නම් සම්මා සංකල්ප. නිවැරදි සංකල්ප. සම්මා වාචා. ඒවනම් අමුතු කියන්න ඕනේ නැහැ. බොරුවෙන් කේලමින් හිස්සතෙන් අරුස වචනෙන් ගැලවි. කටපරිස්සම් කරගන්න. මාතෘවෙන් පාසලාවම අපි යන කොහොමද කියන්නේ? හොඳයි. නෝන හොඳයි. ජීවිතය ගැන සතුටුයි. ඔක්කොම හොඳයි හවුන්නේ කට තමයි සෞඛ්‍ය කියන්නේ. කාට අවසරමුත් නෙවෙයි. පිළිවිත ඉස්සර පිළිවි වැඩි කියවන්නේ. දැන් කියවෝ. නේ? කිරියාරේම පූජාව හොඳට කරන්න. කිරියාර පූජාව අර ආනිසංස බහුල එකක්. අර සින්දුවක් කියන්නේ අලුත්සහල් මංගල්‍යෙත් විසෝවියල් බදලා සිරිමාකෝ සාමිනී මම පිරිමි පුතෙක් පැතුවා. කිරියාර පූජාව අලුත්සහල් පුදලා සිරිමාකෝ සාමිනී මම පිරිමි පුතෙක්. කිරියාර පූජාවේ ආනිසංස ඒව කියන්නේ දිහා වෙලා යනවා. අටුවාවෙම හොඳට කියවලා බලන්න. උපාසකම්වල ගොඩාක් ඔය කිරියාර කියලා කරන්නේ මොකද්ද? වතුර දාලා හාල් තම්බල පස්සේ කිරි චුට්ටක් දාලා කිරියාර කියනවා. එහෙම කිරියාර නෙමෙයි. ඒවා දිය කිරිබා. කිරිබත් කියන්නේ කිරෙන් පිසුවා. සමාස වෙන්නේ එහෙම. පිරිසිදු වෙලා තිරෙන්න තම්බන මේ එක තමයි කිරියාර. ඒව කාපුවම හොඳ ශක්තිමත්. එළඟ තේ ටිකක් දාලා උත්සපුරු කලවම් කරලා නේ ඔහදනා ගන්න. බොහොම ශක්තිමත් අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරපු බුදුහාමුදුරු නැගිට්ටේ කිරියාර පූජා. පිරිමි පුතෙක් ප්‍රාර්ථනා කරද්දී අම්මලා පූජා කරේ ශ්‍රී මහ බෝධීන් වහන්සේට මොනවද? කිරියාර. බලන්න මේ සින්දුවේ ලස්සන කිරියාර පුදලා පැදුවේ කාව? ශ්‍රී මහ බෝසාමි පිරිමි පුතෙක් නෙවෙයි. පිරිමි පුතේ. පුත්තු වල තරම් ඉන්නවා පිරිමි පුත්තු නෙමෙයි. නැත්නම් පුත්තු ඉන්නවා කලිසම් හදලා යටි ස්කර්ට් කරලා. නේ එහෙම මමත් සමහර පිරිමිට කියන ජීවිතරින් දෙපා බෝලා ඉස්කෝලවල තියෙනවා. පිරිමි ගුරුවරුන්ට මම සමහරලාට කියනවා අයියෝ ඔයගොල්ලෝ සාරිනේ අඳින්නේ. අපි සර් කිව්වට ඒගොල්ලෝ සාරිය ඇඳලා තියෙනවා. එහෙම පිරිමි නෙවෙයි මේ පිරිමි පුත ඇතෙක් වගේ පුතේ. කිරියාර පූජාවේ ආනිසංස. එසා කට ප්‍රවේශම් කරගන්න ස්ත්‍රී විශේෂයි පිරිමිත් එහෙම. පිරිමි කියන්නේ මහා නිහඬය. ඒගොල්ලෝ තන නොතන නොබලා මතන කියවන්න කතා කරද්දී එහෙම යන අය මේ සම්මා වාචා බොරුවෙන් කේලවෙන් හිස් වචනෙන් පරස වචනෙන් ඉන්දියාවේ ලස්සන කියමනක් තියෙනවා. මොකද්ද? වී දැම්මොත් බිමට ඇහිදෙන්න පුළුවන් වචන දාන්න එපා. වී දැම්මොත් ඇටෙන් ඇටේ ඇහිදලා ඉවර කරන්න පුළුවන්. වචනයක් දැම්මොත් බෑනේ බිම. තවයත් වෙවිලා හෙට නායකහරට බැනලා යනවා. සතියකට පස්සේ වෙනවා කියන සෝරි ඈ. අපේ සමාජයේ ඔයත් හිතනවා දෙය ඉවරයි. අවුරුදු 50ක් ගියත් මේකුගේ අම්මා ඔය කියන්නේ 2026 මේ මාසේ මට මෙහෙම කිව්වා. ඒවා ඉවර නෑ. ඒවා වචන එළියට දැම්මට පස්සේ ආයෙ හදලා ගන්න බෑ. නිසා වචනේ පරිස්සම් කරගන්න. සම්මා කම්මන්ත ඔයත් ප්‍රාණඝාතයෙන් වළකින්න, හොරකමින් වළකින්න, කාමපචාර වලින් පන්සිල් රැකීම සම්මා කම්මන්තය. හැබැයි ඉතින් නිකන් වල කියලා හරියන්නේ මම මරන්නේ කියලා පැත්තකට වෙලා ඉන්න එපා. මරන්නෙත් නෑ, මරවන්නෙත් නෑ, මරන්න උපදෙස් දෙන්නේ නෑ. තුන් පැත්තකින් දෙසිදුවේ. ඊළඟට සම්මා ආජීව නිවැරදි ජීවන වෘත්තිය. ජීවත් වෙන්න රස්සාවක් කරා. උත්සාහ වේදී අධිගතා උත්සාහයෙන් වීර්ය බාහවල පච්චිතා අතපය වෙසකන් සේදාවක් ඉත්තේ දහඩිය මුගුරු වකුරු උදාහරණ එතකොට කියනවා ධාර්මික රූපයන් ගත්තද නේ ඔයත් හරියම සතුටින් මුදල් නාපක බුදුහාමරේ පාගමේ මොනවා මස් මාංශ වසවිස අවියාවද මාත්‍රාවේ පහළ වෙලා ඕනේ කරන්නේ තමන්ගේ රැකියාව ගැන අභිමානයක් ඇති මම ඕස්ට්‍රේලියාවේදී සතුටු වෙච්ච හරියම ලස්සන සිද්ධියක් තියෙනවා මොකක්ද දොස්තරයි කම්කරුවයි සමානයි නේ අපේ රටවල වල මේ රැකියාවම ලොකු ගැප් එකක් හද එහෙම නැහැ
මිනිස්සු හැමෝම සල්ලි හම්බ කරන එක වගේ වැටුත්තල් වල ඔක්කොම. මහන්සියලා වැඩ කළොත් හැමෝටම සමාන විදිහට පඩියක් ඒගොල්ලෝගේ රැකියාව ගැන අභිමානයි. මට හම්බුණා පොට්ටාවේ දුව. මම ගිහිල්ලා සුපර් මාකට් එකක ඕස්ට්‍රේලියාවේ තව හාමුදුරු කෙනෙක් එක්ක අපේ විහාරයට බඩු වගේක් ගන්න ගිහිල්ලා ඕස්ට්‍රේලියාවේදී එතන හිටගෙන ඉඳි කොරිඩෝරක තරම දුවක් ඇවිල්ලා වැඳලා හුවා හාමුදුරු කැලණිය සාසනවල සම්පූර්ණ මම ඕව දන්නවා. එපාරක මම හැමදාම උදේට රැයටත් ඔබ වහන්සේගේ බණ දෙකක් අහනවා. මම මෙහෙ මොකද කරන්නේ? මේ ආදරේ ඉගෙන ගන්න ආවේ අම්මලට වියදම් කරන්න ටිකක් අමාරු නිසා පාර්ට් ටයිම් කරනවා. මොකද්ද පාර්ට් ටයිම්? වැසිකිලි සුද්ධ කරනවා. අම්මා දැන් ලංකාවේ එහෙම කෙනෙක් හිටියොත් අපිව දැන් හැංගෙනවා. නේ? අයියෝ අපි වැසිකිලි යෝදනවා කියලා පරම්පරාවටම ලැජ්ජයි කියලා. බලන්නකො තමන් කරන රැකියාව ගැන අභිමාන. බුදුහාමුදුරුවෝ ලෝකෙ කිව්වේ. මහන්සියෙන් අතපය වේස කරලා දාඩිය මුගුරු වගුරුවල තමන් හම්බ කරනවා නම් හැංගි හම්බ කරන්න ඕනේ නෑ. පොල් කැඩුවත් ධාර්මිකයි. තමන්ගේ මහන්සිය. ලැජ්ජ වෙන්න ඕනේ ඔකට දෙවෙනි කුඩු විකුණන එකට. ලැජ්ජ වෙන්න ඕනේ කසුප් විකුණන එකට. ලැජ්ජ වෙන්න ඕනේ වල්කම් ජඩකම් කරන එකට. නේ මිනිස්සුගේ අභිමාන. බලන්න එතකොට අපිට වැඩිය බටහිර මිනිස්සු කොච්චර මේ ධාර්මික සංකල්ප එකතු කරගෙන. මිනිස්සුන් කොහෙන් හරි ධර්මයේ ලැබිලා තිබ්බා. අපි 2500 ගණනක් කිව්වත් මේවා අහලා බිමහලලා නැගිටලා ගියා නිසා මේවා ජීවිතේට එකතු කරගෙන අපිට තියෙන මහ පුදුම හීනමානය. නේද? ඒ හීනමානය නිසා අපි හැමදාම එකතන පල් වෙන්න උත්සාහ කරනවා. ඒ නිසා නිවැරදි රැකියාවක් කරන්න ජීවත් වෙන්න සුදුසු. සම්මා වායාම නිවැරදි උත්සාහයක් මොකටද? නූපං අකුසල් නූපදවා තියාගන්න, උපං අකුසල් නැති කරන්න, නූපං කුසල් උපදවා ගන්න සහ උපං කුසල් තව තවත් වැඩි දියුණු කරන්න. මෙච්චර කල් කරපු නැති ඒවා කරන්න හොඳයි කියලා හිතුනොත් පටන් ගන්න කරා. බෑ කියලා ගියක් ලෝකේ නෑ. පොඩි කරින් පටන් ගන්න. කවදා හරි දවසක පුළුවන්. හැබැයි ඉතින් බෑයි කියලා හිතියොත් ඉතින් බෑම තමයි. සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා. ගච්ඡාති පුලිකෝයාති යෝජනානම් ශතාන්‍යති. අගච්ඡන් වෛනතේෝපි පදවේ කන්න ගච්ඡති. යන්න ඕනේ නම් කූඹියට යන්න පුළුවන් යොදුන් 100ක් වුණා. අකුළු කුංචි කූඹියක් පොඩි හැබැයි ඕනකම තියෙනවා. අන්න ඌ යනවා යොදුන් 100ක්. අගච්ඡන් යන්න ඕනේකම නැත්තම් කොච්චර ලොකු අත්තටු තිබ්බත් කොච්චර ලොකු කකුල් තිබ්බත් විශාල ශරීරයක් තිබ්බත් ගුරුලාට වෛනතේෝපි කියන්නේ ගුරුලාට පදමේ කන්න ගච්ඡති ඒක අඩියක්වත් තියාගන්න බෑ. ඔබ තමයි යථාර්ථය. පොඩි කාලේ ඕවා අපිට කියලා දුන්නා. අපි මේ කතා රස ඉඳලා අප්පුඩි ගහලා ගිය පරම්පරාවනේ අපි ඒව යටපෙළ අර්ථ කියෙන්නේ නෑ. ඉබ්බෙකුයි හාවෙකුයි අරගෙන කිව්වනේ. ඉබ්බට හැකියාව තිබ්බ ඕනකම නෑ. හාවට නෑ හාවට හැකියාව තිබ්බ ඕනකම නෑ. ඉබ්බට හැකියාව නෑ හැබැයි ඕනකම තිබ්බ අන්තිමට දින්නේ ඉබ්බා. ළමයින්ට පොඩි කාලේ නම් කියලා දෙන්න ඕනේ. උඹලට හැකියාව නැති වුණාට ප්‍රශ්නයක් නෑ ඕනෙකමයි තියෙන්නේ. ඕනෙකම තියෙනවා නම් ඔබට යාහට මට හිතන විදිහට මේක කිව්වේ මැක්ස් වෙබර් සමාජ විද්‍යාඥයෙක්. ඕනෙකම තියෙනවා නම් තමාට යා හැකි දුර කොපමණක් දැයි සිතෙද්ද එපමණ දුරක් යා හැකි. නේ? මැක්ස් වෙබර් කියනවා යම් මිනිහෙක්ට හිතනවලු මට මෙතෙන්ට යන්න ඕනේ එතෙන්ටම යන්න පුළුවන්. හැබැයි ඉතින් ඕනකම ඉදිරියට හැකියාව නැහැ. හැකියාව තිබිලා නෙමෙයි පින්වත් මේ ශාසනයේ මහා යතුරු වහන්සේලා ජයග්‍රහණය කළේ ඔයත් කියවන්නකො හේනේකොළ ගුණරත්න හඳුරගේ චරිතය. තුම්පනේ ඇමරිකාවට උන්වහන්සේ ලියපු උන්වහන්සේගේ ජීවිත කතාව. අදටත් වැඩ ඉන්න අවුරුදු 98යි. බන්තේ ජීහිවම මුළු මහත් බටහිර ලෝකෙම දන්න ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක හාමුදුරුවෝ. අවුරුදු 98 තාම සීකල්පනා. උන්වහන්සේගේ ජීවිත කතාව කියවන්න උන්වහන්සේට විදිහට මතකෙ තියන්නේ නැහැ. ඉගෙන ගන්නත් බෑ. ඉංග්‍රීසි වචනෙකුත් බෑ. මීමස් මොරේ හැදිලා කැලේ ළඟට වැටිලා මැරෙන්න ගියේ. මහ පුදුම ජීවිතයක්. අද වෙනකොට ලෝකෙටම බලපෑම් කරන්න පුළුවන් ආගමික නායකයෝ 10 දෙනා අතරක් තියෙනවා. බන්තේජි. උන්වහන්සේගේ ජීවිත කතාව දුන්නා තුම්පනෙන් ඇමරිකාවට. මොකද ඉපදුනේ තුම්පනේ මහනුවර දිස්ත්‍රික්කේ. අද ලෝකෙ බලවත්ම රාජ්‍යයේ ප්‍රධාන සංඝනායක. ඔන්න මේ යා හැකි දුර කොපමණද එපමණ දුරක්ම යා හැකි. නිසා ඊළඟට කියනවා වීර්යයට පස්සේ සති නිවැරදි සිහිය
සිහිය නම් හැමතැනදීම ඕනේ. කොහේ ගියත් සිහිය. අභික්ඛන්තේ පටික්ඛන්තේ ඉස්සරහට ගියත් පිටිපස්සට ගියත් ආලෝකිතේ විලෝකිතේ බෙල්ලහර වහරවා බැලුවා. අසිතේ පීතේ කායතේ සායතේ කද්දි බුද්ධි හපලකද්දි රස විඳින්න සංඝාති පත්ත චීවර ධාරණේ මේ අඳුම් පැලඳුම් අඳින්න ආයත්තම් හැඩ ගන්න. ඊළඟට කියනවා උච්චාර පස්සාවකම් මේ වැසිකිලි කැසිකිලි කරා. ඒ විතරක් නෙමෙයි සම්මිංජිතේ පසාරිතේ අතපය දිගාරිද්දි හකුලුව ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්නී භාවයේ සම්පජානකාරීව හිතගෙන හිටියා ඉඳගෙන හිටියා ඇවිද්දා නිදාගත්තා නිදිමරුවක් කතා කරා නිශ්ශබ්දව හිටියා සිහිය පිටුවා සිහිය හැමතැනදීම වැඩ ඊළඟට අන්තිමේක සමාධි ඒ කියන්නේ හිතේ ඒකාග්‍රතාව එකඟ සිත ඔයත් අතට තියෙන්න ඕනේ නිවන් ඉස්සෙල්ලාම අපි මන්නේ ඔය 아무තු භාවනා කරන්න ඕනේ නැහැ මම ඔයත්න්ට ජීවිතේ මේ නිවන් මාර්ග පටන් ගන්න තැනක් කියන්නම් ඔයත් ඔක්කොම ගෙවල් වල හදා ගන්න පුංචි ලස්සන ගෙවක් තා ලොකු තැනක් වෙන්න ඕනේ නේ අඩි 6 කෑල්ලක් තිබ්බනම් හොඳට මැටි හොඳට දස්වල ඔය වතුර ටිකක් එහෙම වැටෙන සද්දයක් තියෙනවා නම් හොඳයි දැන් මේ ගැජමැටික් තියෙන පාරවල් වල නේ දියලි වගේ වතුර පාරක් පැටේට හදලා ගස් ටිකක් පවල් එල්ලෙන ගස් ටිකකුත් හදාගෙන ඉඳ ගන්න පොඩි බංකුවකුත් තිය නිහඬ තැනක් හදාගන්න හැම වත්තකම හැම ගෙදරකම තියෙන මගේ පන්සලෙත් තියෙන ඔයත් හැමදාම ගෙදර එක විනාඩි 10ක් 15ක් හරි වෙන් කරගන්න ඔයත් ඔය මේවත් දෙයින රැ වෙනකම් මොකද කරන්නේ අනුන් වෙනුවෙන් යුතුයකම් වගේ ඉන්නේ හොදනවා වත් වියනවා වරන් හොදනවා ඊළඟට මකුළු දල් කඩ හැබැයි මතක තියාගන්න අවුරුදු 50ක් බත් කිව්වා දිවලෝ කියන්නේ බත් කිව්වා කියලා. අවුරුදු 50ක් ගෙදරුන්ගේ රෙදි හේතුවා දිවලෝ කියන්න බෑ නේද? අනේ සත්වයෝ අවුරුදු 50ක් රෙදි හේතුවා ගණන් දිවලෝ. ගණීද මොන පිස්සු? ඕවා යුතුයකම් වලදී මරණයෙන් ඉවරයි. ඕවා මේ ලෝකෙට විතරයි. මරණයේදී ඔබ අරගෙන යන්නේ ඔබ වෙනුවෙන් කරගත්ත ටික විතරයි. බරපදයක් ඇහුවා නම් දීලයක් රැක්කනම් හිත හැදුවා නම් බුදුන් නැන්ද ඒ ටික අරගෙන ඒ නිසා අනුන් වෙනුවෙන් කඹරන්න අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. පැයක් හරි තමන් වෙනුවෙන් දවසේ ඉතුරු කරගන්න. ඔයත් මොකද කරන්නේ? ඇවිල්ලා හොඳට නාන්න. අර කුකුල්ලු නානවා වගේ සමහර මේ මම දැන් ටිෂු එකක් අරන් මෙහෙම ගාගෙන එන්නේ. මේකේ ඔස් එකක් දාලා එන්නම් කියනවා ගිහින් අනිපැත්තට. කොහොමද නෑ මට ගොඩක් නාන්නවත් දාන්නේ මොකද? කෑලි 32ක් තියෙන ඇඟේ හොඳට පෙගෙන්නම නාන්න. ඇඟ පෙගෙන්න නාන්න. නාන හොඳ පිරිසිදු සහැල්ලු ඇතුමක් ඇදගෙන හොඳ ස්ට්‍රෝං කෝපුකුත් හදාගෙන අර බාකුඩින් වාඩි වෙලා ඔයත් ගුඩු ගාලා හොන්නේ නැතුව හොඳට කෝපි ටිකෙන් ටික රස විඳින්න ඔයත් ගැනම කල්පනා කරන්න. මනුස්ස ජීවිතේ මම මොනවද මම මේ කරලා කොච්චර මට කරගන්න තියෙනවද? අද මම මැරුණා. මම කොහේ යයි? ඒ මරණයට මම සූදානම්. ඔය ටික නොසිතන තාක්කල් යන්න නිවන් මඟ විවර වෙන්නේ. නැවත ගොඩාක් අය හුස්ම ගන්නවා කියලාවත් මතක නැහැ. කවදා හරි හුස්ම ගන්නවා කියලා මතක් වෙන්නේ heart attack එකදී ඉස්පිරිතාලේ ගිහිල්ලා අර කුක් ගාල මැෂින් එක වැඩ කරලා තමයි උන්ට හිතෙන්නේ අපි හුස්මත් අරගෙන යකෝ මෙච්චරක් කියලා. මේ සමහරවිට හුස්ම ගන්නවත් ඉස්පාසුවක් නෑ ආපු පිස්සු. මම දන්නේ මම නම් මේ ජීවිතේ කොහොම කරත් මගේ විවේකේ හදාගන්න. හැමදාම මම කියන්නේ ගියා ඉස්කෝලේ ගියා මම විවේකේ හදාගන්න. මොකද අවසානයේ මට ඉතුරු වෙන්නේ මම වෙනුවෙන් කරගත්ත ටික ඔයත් ජීවිත කාමරේ ලියාගෙන තියාගන්න ඕටි. කොහොමද? ආහට කෙලෙස් යුතුයකම් ඉටු කළක් මට විතරමයි එය දැන සිටිනවා. නේ? ආහට කෙලෙස් යුතුයකම් වලකින් ඔක්කොම මරණයෙන් ඉවරයි. මරණයේදී අපි අරන් යන්නේ අපි වෙනුවෙන් කරපු ටික විතරයි. ඒ නිසා හොඳ සමාධියක් හිතේ එකඟකම ඇති කරගෙන පිරිසිදු සිතක් ලස්සන සිතක් එක්ක මැරෙන්න හොඳ අධිකාරයක් ගන්න. ඒක ප්‍රගුණ ඔයයන්ට දිගටම පුළුවන් භාවනාව ප්‍රගුණ කරන්න හිත හදන්න. ධ්‍යාන මට්ටමට යන්න ඒකදිනුත් එහාට එකඟ සිතට විදර්ශනා සංඥාව තුරු කරලා ත්‍රිවිද්‍යාව උපදවාගෙන රහතන් වහන්සේ නමක් බවට පත් වේ. ලස්සනට ජීවිතය ගත කරන්න හැම තත්පරයක්ම සතුටින් ඉන්න. මේ අම්මලා ජීවිතේ සැරෑ සමීකයට කමන්නේ හැම තත්පරයක්ම අන්තිම මොහොත දක්වා සතුටින් ඉන්න. දරුවෙක් පැටලෙන්න යන්න ඕනේ නැහැ.
මුණුපුරු වෙලිකුලියොත් එක වාද විවාද කර ගන්න ඕනේ. ඔයත් හැම මොහොතකම ඔයත්ගේ හිත හදාගන්න, ලස්සන කරන්න, පාසලට එන්න, බණ ටිකක් අහන්න නේ. බොමාළු අතුගාලා ගියත් හිතට සැනසීමක්. බුදුහාමුදුරුවෝ දිහා ටික වෙලාවක් බලන් ඉන්න, බුදුහාමුදුරුවෝ ගැන සිහි කරන්න, බුදු ගුණයක් හිතන්න. ඔයත්ට විවර වෙන්නේ නිවන් මාර්ගමයි. ඒ නිසා චූලගෝපාලක සූත්‍රයේ බුදුහාමුදුරුවෝ අපේ ඉල්ලපු ඒ කරුණු දෙක බුදුහාමුදුරන්ට දෙන්න අධිෂ්ඨාන කරගෙන ඔයත් හැම දිනම සසර දිනන්න මේ බණ උපනිශ්‍රේ කරගන්නවා කියලා සාදු ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් සියලු පින් දෙවියන් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියෝ දිව්‍ය ආශිර්වාද මාර්ගයෙන් සැපෙන් බලෙන් ප්‍රඥාවෙන් වැඩිත්වා. ඔයත් හැම දිනම දෙවියෝ සුරකිත්වා. ඒ ආශිර්වාද කරන දෙවියෝ අමා මහ නිවනින් සංසිත්වා කියලා සාදු කරනවා. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा අච්චරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්තා චුම්මත්තා මහිත්‍තිකා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा අච්චරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශත්තා චුම්මත්තා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा අච්චරං රක්ඛන්තු බුද්ධ ශාවකාති. දෙවනෝ කල්පනා කරන්ත රැස් කරගත් සියලු කුසල සම්භාර ධර්මයන් අද පින්කමේ දායකත්වයේ දරන සියලු දෙනා නමින් මිය පරලෝකයේ හැදෙනාට විකසේ මේ පින් අනුමෝදන් වේවා. ලක්වාසී ලෝවාසී පින්වත් මහ සගරුවන්ට මගේ උතුම් බුදු දේවෝත්තම නායක ස්වාමීන් වහන්සේට මේ දායකත්වයේ දරූ සමටත් අද පින්කමට ආවගේ දැකබලා සතුටුණු වචනයකින් හෝ උපකාර කළ අත දුන්න හිත දුන්න සියලුම දෙනාට අපේ නායක හාමුදුරුවන්ගේ ගුරු දේවෝත්තම අපේ යටගම නායක හාමුදුරුවෝ ඇතුළු මේ සියලු මහා සංඝරත්නයට මෞදමාපිය ආදීන්ට මේ පින් අත් වේවා. ඔබ අප සෑම සියලු දෙනාටම මේ පින් එකසේ හේතු වීම නිරුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා, කායික වේදනා මානසික පීඩා දුරු වේවා. කරලා කියන කටයුතු සඵල වේවා, මෙලොව පරලොව යහපත් වේවා. වසමුතු නිවන් සම්පත් පිණිසම මෙපි හේතු වාසනා වේවා කියලා සාදු ප්‍රාර්ථනා කරනවා. මේ විදිහට කියන්නේ රැස් කරන පින ඒ පසු පස්සේ සැපසල සන්නට හැමතිස්සේ මේ රැස් කරන පින් එනවාමයි. යන යන ගමනේ පසු පස්සේ සීල සමාහිත නුවණ වැඩිගෙන නිවනට යන මඟ වැටහෙවා. දහම කියා දෙන කලන මිතුරු හැම නිරතුරු ඇසුරට පත් වේවා. ශෝක කෙලෙස් නැති සිත නිවන් ඇති සදහම් මඟ මට සිහි වේවා. රාග විරාගිත ඥාන ප්‍රභාවිත අමා නිවන් සුව සැලසේවා. දෝත තබාහිස සාදු කියන්ටයි සීත නිවන් සැප මට ලැබ ගන්ටයි. සෑම දිනම බුදු ගුණ සිහිවන්ටයි. සාදු සාදු මම නිවන් දකින්ටයි.